මධ්‍යමයේ 20යි 27 පන්තියට යන ගමන් මේ මං හිතුවා ප්‍රතිශක්තිකරණය කියන්නේ සාමාන්‍යයෙන් ළමයින්ට අමාරු පාඩමක්. මේ පාඩම පොඩ්ඩක් මතක් කරන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාන්න. ඉතින් ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සල්ලාම බැලුවොත් අපේ දේහයේ තියෙන සමහර ලාවට තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දේහයේ තියෙන විවර හරහා වෙන්න පුළුවන්. මුඛය, ඇස්, නේද? ලිංගික මාර්ග, ඒ වගේම තමයි මුත්‍ර මාර්ගය. ඔය වගේ විවර හරහා වෙන්න පුළුවන් අපේ දේහයට ව්‍යාධිජනක ශුද්‍රජීවියෙක්. මෙතනදිත් අපි විශේෂයෙන් කියන්න ඕනේ ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හැටියට ක්‍රියාත්මක වෙනවා සමහර වෛරස්, බැක්ටීරියා, ඒ වගේම සමහර දිලීර. ඉතින් මේ ව්‍යාධිජනක ශුද්‍රජීවී පුෂ්ප පරාගවල තියෙන රසායනික සංඝටක වගේ ආගන්තුක දේවල්, ඒ වගේම තමයි සමහර වෙලාවට අපේ දේහයට බද්ධ කරන පටක, සමහර ලාවට නොගැලපෙන රුධිර ගාන, පටක බද්ධ කරද්දි නොගැලපෙන පටක, මේ ආගන්තුක දේවල් අඳුරගෙන ඒවට ප්‍රතිචාර දැක්වීම තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් සිද්ධ කරන්නේ. ඉතින් අපි ප්‍රතිශක්තිකරණය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් සහජ ප්‍රතිශක්තිය, අනිත් එක තමයි පරිචිත ප්‍රතිශක්තිය කියලා. ඒ වගේම තමයි අපි සහජ ප්‍රතිශක්තියත් ආකාර දෙකකට බෙදනවා. එකක් තමයි බාහිර ආරක්ෂණය, සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය, අනිත් එක තමයි සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂණය කියලා. ඊළඟට අපි කතා කරනවා පරිචිත ප්‍රතිශක්තිය. පරිචිත ප්‍රතිශක්තිය අපි බෙදනවා ප්‍රධාන ආකාර දෙකකට. සක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය සහ අක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය කියලා. ඉතින් සක්‍රීය පරිචිත ප්‍රතිශක්තියත් අපි ආකාර දෙකකට බෙදනවා, ස්වභාවික හා කෘතිම කියලා. ඒ වගේම අක්‍රීය පරිචිත ප්‍රතිශක්තියත් අපි ආකාර දෙකකට බෙදනවා, ස්වභාවික හා කෘතිම කියලා. ඉතින් බෞද්ධ මන්දිරයට ආවා. ඊළඟ වීඩියෝ එක පස්සේ කරමු. උසස් පෙළ ජීව විද්‍යාව සඳහා විශ්වාසවන්තම ගුරුවරයාන් නුවන් චන්දිම මෙහෙයවන ඒ සාමාර්ථයකට හොඳම ජීව විද්‍යාව පන්තිය.